ෆැමිලි ටීචින්ස් අද අපි මේ දවස්වල වයිරල් වෙච්ච චීස් කේක් එක හදන්න තමයි යන්නේ. මේක අමුද්‍රව්‍ය දෙකකින් හදාගන්න පුළුවන්. අපිට ඕන කරන්නේ යෝගට්ුයි නයිස් බිස්කට්ුයි. මුලින්ම මේ විදිහට යෝගට් එක භාජනයකට දාගන්න. ඊළඟට ඒක ටිකක් මේ විදිහට මික්ස් කරගන්න. දැන් තියෙන්නේ ඔයා ගත්තු බිස්කට් එක මේ විදිහට යෝගට් එක දාගත්තු භාජනයට දාගන්න තමයි. මේ විදිහට බිස්කට් ටික දාගත්තට පස්සේ මං උඩිනුත් යෝගට් මේ විදිහට ගාලා හොඳට බිස්කට් ටික වහගත්තා. යෝගට් වලින් විතරක් නෙමෙයි මේක ඔයාට මී කිරි වලිනුත් හදාගන්න පුළුවන්. මී කිරි වෙනුවට ඔයා ගාව ග්‍රීක් යෝගට් තියෙනවා නම් ඒක ගන්නත් පුළුවන්. මේකත් ඉතින් කලින් විදිහට මේ විදිහට චුට්ටක් මික්ස් කරලා දැන් තියෙන බිස්කට් ටික දාගන්න තමයි. මේක චීස් කේක් කියලා වයිරල් වුණාට මේකට අපි චීස් දැම්මේ නෑනේ. ඒ නිසා මම චීස් දාලත් හදලා බැලුවා. ඒකත් හොඳට ආවා. මම නම් මෙතනදී යෝගට් එක දාලා ඊළඟට චීස් එක දාලා පොඩ්ඩක් හැන්දෙන්ම මික්ස් කරගත්තා. ඔයාට පුළුවන් ඕනනම් බීට් කරලා වගේ චුට්ටක් ගන්න. දැන් කලින් වගේම බිස්කට් ටික දාගන්න තමයි තියෙන්නේ. මේකත් දාගත්තට පස්සේ මම උඩින් චුට්ටක් නීට් කරගත්තා. ඊළඟට මම ගත්ත කෝපි. කෝපි වලිනුත් මේක හදාගන්න පුළුවන්. මම මේකදී නයිස් බිස්කට් වගේම මාරි බිස්කට් එකත් ගත්තා. දෙකෙන්ම try කරලා බලනවා කියලා. දැන් තියෙන්නේ කලින් වගේම යෝගට් එක භාජනයකට දාලා චුට්ටක් මික්ස් කරගත්තට පස්සේ බිස්කට් එක කෝපි වල පොඟවලා මේ යෝගට් එකට දාගන්න එක තමයි. තව දෙයක් කියන්න ඕනේ බිස්කට් එක ඕනවට වැඩිය පොඟව ගන්න එපා. එතකොට අපිට මේ යෝගට් එකට දාගන්න ටිකක් අමාරු වෙනවා. මොකද කෝපි එකෙත් පෙඟුනහම බිස්කට් එක ඉක්මනට කැඩෙන්න බලනවා. මම මේ විදිහට එකම භාජනයේ මාරි බිස්කට් එකයි නයිස් බිස්කට් එකයි දෙකම දාගත්තා. ඊළඟට මම එක පැත්තකට විතරක් මේ විදිහට කපාගත්තු ස්ට්‍රෝබෙරි ටිකක් දාගත්තා. බිස්කට් දෙක මාරු වෙයි කියලා හිතලා. ඒ වගේම මම මී කිරි එක චුට්ටක් පැනිරා නැති හින්දා මේ විදිහට ඩබල් බොයිල් කරලා චොකලට් එකක් හදාගත්තා. ඒකත් මී කිරි එක උඩින් මේ විදිහට දාගත්තා. දැන් තියෙන්නේ පැය 12ක් විතර ෆ්‍රිජ් එකේ දාලා ගන්න තමයි. මේ පැය 12කට විතර පස්සේ බලන්නකෝ අපි හදාගත්තු චීස් කේක් වල ලස්සන. ඇත්තටම මේව හොඳට තිබ්බා. හැබැයි කර්ඩ් එක චුට්ටක් පැණි රස මදිද කියලාත් මට හිතුණා. ඔයාලා try කරලා බලන්නකෝ. අපේ FB page එකේ කමෙන්ට් එකක් දාගෙන යන්නත් මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාලා යාළුවෝ අතර share කරගන්නත් අමතක කරන්න එපා. මම මේ ෆ්‍රිජ් එකෙන් එළියට ගත්තට පස්සේ හොඳයිද කියලා බලන්න චුට්ටක් ටේස්ට් කරලා බැලුවා. ඇත්තටම හොඳට තිබ්බා. මේ චීස් දාලා හදාගත්තු යෝගට් චීස් කේක් එක නම් හොඳටම රසට තිබ්බා. එහෙනම් අදට අපි ගිහින් එන්නම්. හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න.